අන්න එහෙනම් දැන් මේ ඊළඟ දවසේ අපි අපේ ස්කේප් එකත් අන්ෆෝල්ඩ් කරලා ඊට පස්සේ අපේ ප්‍රයිවසි චෙක් එකේ අපි නාගෙන මුල සෝදිගෙන බ්‍රේක්ෆාස්ට් එකත් අරගත්තා. ඊට පස්සේ දැන් අපි මේ ටිම්බර්ටන් සිටි එක පැත්තට යන්න කියලා යන්නේ. ප්‍රයික්මක් ඉස්සරහ තියෙනවා ගමනස්. අපි එදා ආවගේම අපෝ ඒ පාරේ තමයි යන්න ඕනේ. සුට්ටක් රෆ් ඉතින් අපි බලමු කොහොමද අපේ ගමන යන්නේ කියලා. අපි දැන් අපේ පැත්තට යන ගමන් ඉන්නේ මේ එන. අපි ඉස්සයි 18ට බස්ස ගත්තා. ටයර්ස් පස්සේ දැන් උදේ යන්න තියෙන ටිකක් හන්දේ. ඒක ගමන අටක වැලි කුතරම රත් වෙලා තියෙන්නේ. අවුවත් සරයිනේ. කාර්කශ පොළවනේ. අමුතුම ගස් තියෙන්නේ අමුතුම මල්. ප්‍රධාන පණිවිඩයේ විදියට වැලි පාරේ මෙහෙම මග නවත්තලා වයිෆ්ලාට එහෙම එක එක පෙන්වන්න හදන්න එපා. ඒකලා එකපාරට පිටප් කරනකොට පොඩක් පරිස්සමෙන්. නවත්තලා ඉවරලා ආපහු පිකප් කරනකොට වාහනේ එරුණා, බොක් වුණා, හොඳටම දරුණු විදිහටම බොක් වුණා. ඊට පස්සේ රිකවරි ෆ්ලැප්ස් දෙක දාලා ෆයර් ලයින් එක පිටපස්ස දාලා අපි ගහලා බින්ච් එක ගන්න තමයි ඉස්සරේ. එතකොට ගුඩ් සමාර්ටන් කෙනෙක් ඉස්සරහින් ඉඳන් ආවිල්ලා ඒක ඔසි කෙනෙක් එයාලා වාරියස් ප්‍රධාන මම පස්සට හදලා දෙන්නම් කියලා මම ගා රෝප් එකක් තිබ්බා මම ටක් ගාලා එයාගේ උදව්වෙන් ඒක පස්සට ගත්තා. මට ඒකත් මේ වෙලාවෙම කියන්න හිතුණා මොන වුණත් එයා හොඳ මිනිස්සෙක්. thank you. මොකද තමයි මේ වගේ ඉතින් විතර කට්ටිය යනවා ඒක නව ගන්න පුළුවන්. පින්ච් එකක් නැත්තම් රෝප් එකක්වත් නැත්තම් ෆ්ලැප්ස්වත් නැත්තම් එහෙම කෙනෙක් කෙනකන් ඉන්න වෙනවා. මං ගා පොකටත් වින්චයක් මං ගාව තියෙනවා. ෆෝටෝන් වින්ච් එකක් තියෙනවා. ඊට අමතරව රිකවරි ෆ්ලැප්ස් තියෙනවා. ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවල් වලට ඉතින් මේ ඉන්න හොඳ මිනිස්සු අපිට ඒවා පාවිච්චි කරන්නවත් දෙන්නේ නැහැ. මේ වගේ දේවල් වල තියෙන අමුතුම චිල් එකක් ඒක තමයි. අල්ලන්නවත් දෙන්නේ නැහැ. නෑ මං අල්ලලා දෙන්නම්. ඒක උදා තමයි. එහෙම කට්ටියට රෙස්පෙක්ට් ජයවා එකත් කියන්න ඕනේ. නෑ වැඩ වගේ ඉස්සෙල්ලා කලවපිට ඔව් ඒකට දාලානේ අපි බොබ් වෙච් එකකින් එළියට ටෝබා එක බෙන්දේ වැඩ ලේසි වුණා. Yes. Good job. පුරාණාට වැඩ. හරි දැන් ඉතින් හුලන් ටික අපහු නගගමු. මේ මොකද්ද? අයි මේක දාගෙන ඉන්නේ. එන්නන්න දැන් මේ දෙකෙනෙක් එක්කෙනා. පේනවද ගොඩක් මැස්සෝ? නෑ නේ? ඔයාලගේ ට්‍රයි. කොහොමද ගන්නන්නේ? ලීනින් මාර කැම්ප් සයිට් එකට යන්නේ ටූවිලකුත් දාගෙන ආව පොඩ්ඩක් අපි පෙම්බටන් ටවුන් එකෙන් පොඩ්ඩක් අවශ්‍ය කරන සප්ලයිස් ටිකක් ගත්තා. වතුර තව මේ අත්‍යවශ්‍ය කරන දේවල් කිහිපයක්ම ගත්තා කැම්පින් සයිට් එකට වැදගත් වෙන. ඉතින් මේකේ ගස් වලින් පිරිච්ච ලස්සන කැලයක් රක්ෂිතයක් ගස් තියෙනවා ලස්සන දර්ශනයක්. මේ පාර දිගේ අපිට තව කිලෝමීටර් 10ක් විතර යන්න තියෙනවා. අපිට මං හිතන්නේ විනාඩි 20ක් විතර තමයි යන්නේ. ඉතින් සයිට් එකට ගිහිල්ලාම කොහොමද බලමු. ජයවා. ඔක්කොම නවත්තලා පොඩ්ඩක් ඇවිදින්න හිතුණා. හරි ලස්සනයි. මාර ලස්සනයි. පරිසරය. මට ඉතින් හිතුණා පොඩ්ඩක් ඇවිදලා බලන්න. ලස්සන රෝස් ගස් තියෙන. උස මහා විශාල ගස්. වාහනේ යන පොඩි වීඩියෝ එකක් ගන්න වයිෆ්ට වාහනේ අරන් යන්න කිව්ව වෙලාවේ මම කතාව යන්න මට ඇවිදින්න ඕනේ කියලා. ඉතින්
ඉදහසේ මම තනියම ඇවිදගෙන වාහනේ පැත්තට යනවා. එලා නවත්තගෙන ඉන්නවා. පොඩ්ඩක් ඇවිදලා බලපුවාම ඇත්තටම හරිම නිස්කලංක බවක් දැනුණා. ඇඟට 아무ත් ෆීලින් නෑ. එහෙම යන්නත් එන්නත් ඕනේ. ජීවිතේ අර ස්ට්‍රෙස් අර ප්‍රශ්න මේ ප්‍රශ්න කොහොම මතක කරලා පොඩ්ඩක්. අපි දැන් මේ දෙවෙනි සයිට් එකට ඇවිල්ලා ඉන්නේ. අපි මෙතන බුක් කරාවේ සයිට් 9 කියන එක මෙතන තියෙන එක. අපි දැනා හිටියේ නෑ මේක ගෲප් කැම්පින් ඒරියා එකක් කියලා. මේකයි තා මෙතනම එහා පැත්තේ තියෙනවා සයිට් 10 එක. එතකොට ඒකේ ෂෙයාර්ඩ් ඒරියා එකක්. අපි ටොයිලට්ස් වලටත් ළඟ හින්දා තමයි අතරම මෙතන බුක් කරාවේ. උලන ෂේප් වෙලාව 8යි කාලයි. ඉතින් ලින්නිමාරි කැම්ප් සයිට් එකේ අපි සයිට් අංක 9ට ආවා. ඇවිල්ලා ගහගෙන අපි ඉතින් වොෂ් එකක් දාගත්තා. වොෂ් එක දාලා ඉතින් හරි සනීපයි. ඉතින් ඒ වෙලාවට සෙටප් එක තියාගෙන ඉන්න එක මාර වැදගත්. අපි වෙලාවට ඉතින් බබලයි අපි කොහොමද වොෂ් දාගෙන සෙටප් එකක් දාගෙන හදාගෙන තියාගෙන ඉන්නේ. ඉතින් රැඩ් කන්න තමයි රෙඩි වෙන්නේ. රැඩ් කන්න එච්චර ලොකු දෙයක් නෑ. අපි IJ එකෙන් බර්ගර් පැටිස් එකක් ගත්තා. බර්ගර් බ්‍රෙඩ්ස් එකක් එක්ක එහෙම කාලා බබලටත් හැෂ් බ්‍රවුන් අරගෙන ගත්තා. ඉතින් ඒවත් මම ෆ්‍රයි කරගත්තා. ඒවා වීඩියෝ කරගන්න වෙලාවක් නෑ අතරම කියනවා නම්. මොකද ආපු ගමන් අපිට ඉක්මනට තඩි ගාලා සෙටප් එක කරගන්න වුණා. වයිෆුත් එක අතර පොඩ්ඩක් මේ සයිට් එක වටේ ඇවිදලා ටොයිලට්ස් එහෙම තියෙන තැන් ගෑම බලාගෙන ආවා. එතනම ළඟම තියෙන්නේ. ඉතින් දවල් අපි මේ සයිට්ස් වටේ පොඩි රවුමක් දාන්නම් කියලා බැලුවේ. මේකේ ෆොරස්ට් එකේ ඇවිදින්න අපිට පුළුවන් ට්‍රැක්ස් එහෙම තියෙනවා. ඉතින් හෙට එක එක්ස්පීරියන්ස් එක ගන්න. දැන් කන්න යනවා කාලා හැම නිදා ගන්නවා. හෙට නැගිටලා ටික උදේම චූටි දුව ලස්සන මාපු ගෙනත් දුන්නා. Thank you, Nelly. It's so like a set කරනවා දැන්. දැන් තව වැටෙනවා හොඳට. ඊයේ චුට්ටක් දුම වගේ තිබ්බා. අද දුම ගතිය ගිහිල්ලා. හොඳයි. ඉතින් බබාලාටත් ඇවිදින්න හොඳට ඉඩ තියෙනවා මෙහි. අපි බලමු කොහොමද අද දවස ගෙවෙන්නේ කියලා. Mama, here you go. Oh, thank you. Now you got so much flowers. Yes, now I got so much flowers from both of you. Ding. Where's the water? හදනවා තේ අපිට පොඩ්ඩක් හේවන ඉන්නේ. මොකද අවුව සරයි ගොඩක්. අපිට තියෙන බෑ හොඳ රෙජිස්ට්‍රේෂන් ස්ටේෂන් එක කලින් පාවිච්චි කරපු දෙයක හොඳ ෂෙඩ් එකේ ඉඳ තියෙනවා. පොල්ට ක්ලිප් කරන්න පුළුවන් නම් ඒක හොඳ බ්‍රෙන්ච් ස්ටොප් එකක්. දැන් වාඩියක් දාලා පොතක් කියන්නේ. කෑමක් උනත් හදාගන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න වෙලාවට මෙතන ඇත්තටම අවසරයක් නැහැ. ඊයේ අපි ආපු ගමම හස්බන්ඩ් මේ පැත්තේ ඇවිදින්න ගියා. එතකොට දැකලා තියෙනවා කැන්ගරු කෙනෙක් ඉන්නවා. ගොඩ හැංගිලා. එයාත් බය ඉඳලා තියෙන්නේ. හින්දා එළියට ඇවිල්ලා නැහැ. ඉතින් සද්දෙත් ඇහෙනවා ඇති ඊයේ. හිතන්නේ එයාත් මෙන්ෂන් කරා කොකටූස්ලාගේ සද්ද ගැන. ඉතින් තමා තාත්තේ. එතන තව සයිට් නම්බර් 1 එකට ඇවිල්ලා ඉන්න කට්ටියක්. තව 4 ගොල්ලක් වගේ ඉන්නවා ඉතින් සයිට්ස් වල. ලලකු බයකුත් නැහැ. ඊයේ දුම වගේ තිබ්බාද ඒකත් නැහැ. අද ඔක්කොම නිල් පාටයි අහස. හෙට පොඩි
වහින්න පුළුවන් කියලා එල්ලා වෙදර් රිපෝට් එකේ නම් තියෙනවා. බලමුනේ. අද උදේට burritos. So, කාලම ගෙන්නම් වීඩියෝ එක. burritos වල rice එක තමයි. Nice, huh? Version, Sri Lankan version burritos. Yeah. Alright. Nice. burrito bread එකත් ඔයාම හදපගන්නේ. Right. අපි ඉතින් ඔක්කොම පොඩ්ඩක් charge එකෙන් එහෙම දාලා කොහෙද යන්නේ? ලේක් එකක් තියෙනවා මෙතන. උලක් පාරාන්තික ෂොප් එකකට. ඔකට ඉතින් sunscreen එක ගාලා hats දාගෙන යන එක advisable. This is like that. මෙතන Yeager Lake කියලා. මේ ලේක් එකට තමයි මේ ට්‍රී ට්‍රන්ක් එක ගාවෙන් ඇතුළට පොඩි අඩිපාරක් තියෙනවා. පොඩි බුෂ් වෝක් එකක්. ගස් අතුරින් යන්න. මේ යනකොට පොඩ්ඩක් බලන් යන කැන්ගරූ එහෙමත් පනින්න ඉඩ තියෙනවා. මොකද ඊයේ මගේ ළඟටම හඩි කැන්ගරූ එකක් පැන්නා. බය ගියා වුණාට සමහර කැන්ගරූ ටිකක් ඇග්‍රෙසිව්. මේ වලියට බර කැන්ගරුවොත් ඉන්නවා. ෂොක් නේ මේ ගස්. ඕකේ. මේ බා කළු වෙලා පිච්චිලා. වාර අච්චර උඩට ෆ්ලේම්ස් නගිනවනේ. Look at him. He's collecting flowers. මාල් නරම එකට කරනවානේ. Yes. හොඳයි. ඔච්චර දුරක් ඇවිදින්න තියනවා කියලා තිබ්බද? එහෙම තිබ්බේ නෑ නේද බබෝ. ඔව් දැන් අපි මීටර් 500ක් විතර ඇවිද්දා අපේ සයිට් එකේ ඉඳලා. තාම කැලෑ තුලින් ඇවිදගෙන යනකොට ඈත පේනවා පොඩි ජලාශයක් වගේ අමුතු දෙයක්. කැමරාවට පේනවද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. වාව් වතුර ගොඩක් තියෙනවා. මම හිතුවේ බොහොම චූටි ලේක් එකක් කියලා. ඒත් වලට ලොකු ලේක් එකක්. වාහනයකින් මෙතෙන් දෙන්න පුළුවන්. අර පැත්තේ පාරෙන් යනවා වාහනය ඇවිල්ලා මෙතන නවත්තන්න තියෙන්නේ. yes. toilets උත් තියෙනවා එතන. wow. that's even better. කැමති කෙනෙකුට ඇවිල්ලා මෙතන පොඩි පික්නික් පාරක් දාන්න පික්නික් ටේබල් එකක් තියෙනවා. so alright shock මට පොඩි විවිං ප්ලැට්ෆෝම් එකක් පේනවා. අන්න අතන මම ටාගට් කරන්න ඉන්න එතෙන්ද තමයි. ඒ වගේම සෑන්ඩ් ඩියුන්ස් මට පේනවා අන්න අර පැත්තේ. so මේක අර මොකක්ද ඒක කියන්නේ මල්ටි ෆන් එකක්. only on one. හරිද ලේක් එක මෙතන බුෂ් කැම්පින් එතන සෑන්ඩ් ඩියුන්ස් අතන. wow this is awesome. Hi guys, I'm gonna jump into the water. Yeah, good. Nice. Some refreshments. Came from the dunes, we'll send you now. yeah. ඔන්න මේ හරි තව ලේක් එක ගාම පික්නික් ටේබල් එකක් තියෙනවා. ඩයිවිං රිස්ක් ඒරියා ඩයිව් කරන්න එපා කියලා තියෙනවා. මොකද හේතුව අපි හිතුවලා සමහරවිට ෂැලෝ වෙන්නත් පුළුවන් මේ. ඩීප් වෙන්නත් පුළුවන්, ෂැලෝ වෙන්නත් පුළුවන්. මේකේ හෑන්ඩ් රේල්ස් නැගින්ද බබලා අතින් අල්ලගන්න. මෙතන මාර සීතලක් දැනෙන වතුරෙන් වෙන හුලඟ. අද 33 degree Celsius දවසක් වෙලත් කිසිම මේ රස්නයක් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ජලාශයෙන් එන වතුර වල වැදලා එන හුලඟ. මේන් කියනවා sand dunes. so off road adventure එකක් යන්න ඕන නම් sand dunes වල මෙතන යන්නත් පුළුවන්.
අපි ඒක මිස් කරන්න කියලා බැලුවොත් ටයිම් නෑ. ෆැමිලි ට්‍රිප් එකක් ආපු හින්දාද නැත්තම් කොල්ල සෙට් එකක් එහෙම යනවා නම් හොඳ සෑන්ඩ් ඩියුන්ස් මෙතන ඇත්තටම ෂෝක් මම බැලුවා නියම තැන. සෝ මේ වතුර කළු පාටයි හේතුව දන්නවද? අයන් අයන් කොට ඒ වගේ වැඩක් ලොකු කැටලුවක් නෑ බට් ෂෝ මේ ලේක් එක බේස් කරගෙන තමයි අපි කැම්පින් සයිට් එක කරේ. ලේක් එකත් බලන්න සහ මේ බුෂ් බෑන්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න වටේටම තියෙන බුෂී ලෑන්ඩ් එකක් හරි ෂෝක් කිසිම ට්‍රැෆික් එකක් නැති නිස්කලංක පරිසරයක් once in a while විඳින්න හරි ෂෝක් තැනක් වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවේ ට්‍රැවල් කළා කට්ටිය සදර්න් සයිඩ් එකේ පිම්බර්ටන් පැත්තට එහෙම යනවා නම් ඇත්තටම මේ පැත්තත් කන්සිඩර් කරන්න පුළුවන් හොඳ අසල පැත්තක් වැඩි කරවතක් වෙන්නේ නැති පැත්තක් A few moments later. මටත් හිතුණා පොඩ්ඩක් ඈතට යන්නතු මේ හරියට වතුර තියෙන්නේ වතුර ටික හරි රස්නයක් විතරකට හිතුණා කියලා මේක නැගගන්න තව එක්කෙනෙක්ගේ උදව්වක් ඕනෙම වෙනවා ඔයාට. Wait, I'm අපි ඒක අම්මෙන්ම දාන්න ඒක පයිටි දාගෙන අප්පා. ටිකක් ටිකක් වතුර එහෙම දාගෙන ඉනකොට රස්නේ දැනුණා. ටිකක් මම ඇන්ඩල් එක ගලක ටිකක් පල්ලයට ගිහලා වතුර කපුල තියෙනවා. ඒක වැලි දැන් බිග් මඩව. අන්ති සත්තුම ගුරුප්පේ පැත්තේ යකි ෆුල් වරමු පැත්තම දෙවි. ඒක නිසාම බෑකට් නැස්තා. එක්කෙනෙක් කියලා එක්කෙනෙක් කියන එකත් වඩා හොඳයි. යාළු කට්ටියට එහෙම විශේෂයෙන් කියොත් නැග ගන්න බෑ පිරිමි කෙනෙක්ගේ සපෝට් එකම ඕනේ. ඒක මොකද ඩොක් එකක්. රිස්කි තමයි. but ඒක තමයි ඇඩ්වෙන්චර් කියන්නේ. Everything is a risk in your life. You gotta take it. Just let it slip. Boys, කිසිම රස්නයක් නැහැ සීතලයි. අරගෙන කියන්නේ මේ වයිෆි. බස් එක ලොකු දෙයක් ඒකට උඩට එන්න බැරි වුණා. ඔව්. මෙතන ඇත්තටම ස්විම් කරලා යලා ඒක මම කරගත්ත මොඩට ස්විම් කරලා ඇඟේ මේ ශක්තිය වැය කරන්න හොඳ නැහැ. මේකේ ගහලා දෙනවා ස්විම් කරන්නත් එපා කියලා මම හිතන්නේ ස්විම් කරනකොට අර කඩර වතුර පෙරෙන ඒ දේවලුත් එක්ක මම හිතන්නේ එහෙම ගහලා නැත්තේ. ඊස් මේකේ අයන් ලෙවල් එක වැඩි හින්දා ස්විම් කරාට වැඩක් නැහැ. එක දන තියනවා වගේ තමයි වෙන්නේ. දැනෙන්නේ නේ. ඩෙන්සිටි එක වැඩි නිසා කියලා හිතනවා. වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් හුලඟ මේ පැත්තට ගහන නිසා වෙන්නත් පුළුවන් කියලා හිතන්නේ. රැල්ල. Anyway, whatever the reason. අපි නාලා අන්තිමට වතුරට බහින්න නැහැ කිව්වා අපි. දැස්සා. බෑලා අන්න sand dunes වෙනවා. sand dunes වෙනවා. look at that. Alright, I think penny sand dunes. I think overall, alright, nice experience. ඊළඟට අපි ආපහු යනවා කොහෙටද? camping spot එකට යන්නේ. sand dunes යනවාද? boat එක. ඔව් රස්නේ වැඩිනේ. ඔව්. එහෙනම් sand dunes අපි යන්නේ නැහැ. අපි ආපහු camping spot එකට යනවා. ගිහිල්ලා එතන set up කරගෙන බබලත් එක්ක පොඩ්ඩක් relax වෙලා හෙට 24 නිසා හෙට උදේම පිටත් වෙනවා ආපහු Perth වලට. ගස්කෙම්බා මුකුම කෙලිම පනින්න ඕනේ කියලා කිව්වා. ඔව්. ඉතින් අපි දැම්මා. හරි. Happy? Let's go. Let's walk back to the trail and then the camping spot. Ciao, ciao. Piano. Oh my
ජැකට් එක දෙන්නේ නැත්නම් මේ වැත්ත කට්ටිය දැකලා මගේ කටු පොඩිය දැකලා මේ මම හිතන්නේ නැහැ ගස්ත දකින්න කියන්න බෑ කියන්න බෑනේ නේ කවුද මාවල් කවුද අප්පා මාව ගන්නින්නේ ඇල්බනි වතු යාය කවුරු හරිද කවුද එන්නේ රයිට් මේ ටොයිලට්ස් මේ අපි ආපහු ක්‍රේල්ස් වලට ආවා මෙතනින් කොහෙටද වමටද දකුණට නෑ මේ අර පැත්තට කෙලින්ම යන්න තියෙන්නේ පොඩ්ඩක් දෙන්න කලින් මුදුවගෙන ඇවිල්ලා හොඳයි සෝලයකට හෙවණත් නැහැ which means හොඳට බැටරි charge වෙලා ඇති එහෙනම් guys දැන් අපි කෝකටත් ටිකක් අපේ තියෙන බෝට වලින් රිෆ්‍රෙෂ් වෙලා එහෙම මම කූල් වෝටර් ටිකක් දාලා ආවේ අතුලේ මේ ෆ්‍රිජ් එකට අපි ටිකක් තරම් ෂෙඩ් එකට ගිහලා මාර ඇක්ටිවිටි පාරක් දාගෙන රිලැක්ස් වෙලා හවස කමු 5ට 6ට විතර කමුනේ මට මොනවාරි කන්න තිබ්බනම් මම කනවනේ බයිට් එකක් තිබ්බනම් ඒකලා පොඩි විස්කි ක්ලාස් එකක් හරි ඕඩේ එකක් දැම්මම හරි. ඔව් ඒත්ද දාවද ආසින් ඇහිලා දාන්නේ නිවන ගෙනත් දෙන්න. නැත්තම් කෝල් එකක් දීලා ගන්නත් පුළුවන් කාඩ් නෑ කාට නෑ Oh, it's beautiful. Elisha, that is going to lose his teeth on cooking. දවස්සන්න ඕනේ මම මේ දෙන්නේ His teeth. හරි මේ බයිට්ස් මොනවා හරි අපි ගාති චිප්ස් Hot chips තියෙන අර කුල පාට බුයිවත් බෑග් එකේ තියෙනවා දෙක තුනක් Come. that can is it Lightning McQueen where's 95 Third. oh is that 95 Yeah. looks like 91 to me that's okay what is that Nalisha I'm not see. it's me wow it's beautiful අපි මොකද මේ කරන්නේ කාඩ් ගන්නද ගාමු Thank you. right එහෙනම් අපි කාඩ් පාරක් ගාමු 5 වෙලාව ඩිසෙම්බර් ටයිම් එකේ 5 වෙනකට බහගෙන යනවා සෝලා එකත් මට චුට්ටලාකින් වැඩක් නැතිලා යනවා සෝ ඉතින් අපි හෙට මෙතනින් උදේම නැවත පර්ත් බලා යන්න තමයි හිතාගන්නේ මේ ලස්සන පරිසරය අතහැරලා එතකොට අපේ දිනපතේ තවත් එක් දවසක් මේ විදිහට ඉවර වේවි ඔන්න දැන් අපේ අන්තිම දවස අපි දැන් ලෑස්ති වෙලා තේ බීලා කුමුල් සෝදගෙන යන්න කියලා තමයි. ඉතින් දැන් අපි යන්නේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට Beadland Falls ගිහලාම බලමු. Yes. Bye bye, camp inside. Volver a verte, quise abrazarte, tenerte cerca, pero no puedo. අපි දැන් Beadland Falls ඇවිල්ලා කාපාක ගෙනවත් ගත්තා මෙතනින් තමයි යන්න තියෙන්නේ කියලා බලමු මෙතනින් පේ කරන්න පුළුවන් මේ ඇවිල්ලා ඔයගොල්ලෝ entry fee visitor fee එක කලින් අරගෙන pay online pay කරලා ආවේ නැත්නම් ඔයගොල්ලෝ බලන්නේ Beadland Falls විතරයි නම් ඔන්න මෙතනින් pay කිරීමේ අවස්ථාව එතන සලසලා තියෙනවා ඒගොල්ලෝ අපි 3005 කරම බුක් කරලා ඇවිල්ලා තියෙන්නේ so
ඒකේ ඔර එකක් නෑ. කවුද දුන්නේ? කෙනෙක් හැම වෙලේම ඉතින් මමීට ෆ්ලවර්ස් දෙනවා. ලස්සන පරිසරයක්. හරිම ලස්සන පරිසරයක්. ටොයිලට්ස් තියෙනවා. මේ හැමතැනම වගේ හැම ඩෙස්ටිනේෂන් එකකම ටොයිලට්ස් තියෙනවා. ඒක හරි හොඳයි නේද ඉතින්. එතකොට මේ අනිත් එක වතුරක් තියෙනවා. අනිත් එක තමයි රේන් වෝටර් කලෙක්ෂන් එක. ඒකට දැන් අලුත් ප්‍රොජෙක්ට් එකක් හැටියට ඒක කරගෙන යනවා. විපාර වල මතකයි මෙතනින් කෙනෙක් සැනටයින් ආවා. ඔව් එතකොට මේගොල්ලෝ හරි පොඩි කියලා නෑ. මෙතන මේ විදිහට එන අමාරුවෙන් එන කොට එකක් නේ ඉල එකක් වංගා තියෙනවා. ආපහු ඉතින් බබලත් එක්ක එනවා. මෙතන චුඩි වීවින් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මේකෙන් පේනවා පොඩ්ඩක් නිකන් ලස්සන වතුර පාර ජලාශයක් වගේ එකක්. දැන් කොහෙකත් බලලාම යන්නනේ. මෙතන ලූප් වොක් එකක් තියෙනවා. හොඳට ඇවිදින්න ඕන කට්ටියට, හයික්ස් එකෙන් යන්න ඕන කට්ටියට යන්න ඕන තරම් ඇවිදින්න කැලේ ලස්සන තැන් තියෙනවා. එතන වාඩියක් දාගෙන ඉන්න පුළුවන්. yes RSC resort එකද නේද? මට මතක හැටියට ඒක තමයි. ඒකත් පේනවා. ඔව් ඒක තමයි ඒක තමයි. අපි මෙන්න මේ මෙතන උඩ එකනේ බුක් කරන්න ගියේ. ඊළඟ පාර අපි ඒකත් ඇවිල්ලා බලමු කොහොමද කියලා. හවුද රෝදපුටු තියෙන කට්ටියට එන්න පුළුවන්. ඒක ඔව්. yes. ඇවිදගෙන යන කට්ටියට මෙතනින් මෙහෙම පඩි පෙළෙන් බහගෙන යන්න තියෙනවා. පඩි සාමාන්‍යයෙන් තියෙන I think 100ක් විතර ඇතිනේ වටේටම. සාමාන්‍යයෙන් ඒ වගේ ගාණක් ඇති. එතකොට ඒ වගේම මෙහි රෝද පුටු වලින් වීල් චෙයර්ස් වලින් හරි එහෙම ඩිසේබල් කට්ටියට පඩි බහින්න නගින්න අමාරු කට්ටියට තියනවා වටෙන් පොඩි පාරක්. ඒකත් මෙතන වොටර්ෆෝල් එකටම කනෙක්ටඩ් වෙලා තියෙනවා. සද්ද ඇහෙන වතුර වල කාලගුණය හරි ෂෝක්. මේ වගේ ප්‍රශ්න නැති මෙහෙම මන්දාරක් කාලගුණයක තමයි වොටර්ෆෝල් එකක් බලන්න ඉන්නවා. හරි පත්තර. we almost there. මේක හරිම පොඩිම කෙටි දුර මේ පාලමක්. අනික බොබල් වෙනවා දැනනවා ළඟට මැදින් යනකොට. ඔව්. ඒකට අයිදින්න පුළුවන්. මේකේ අර ෆිස් ලෝඩ් ලිමිට් එකක් තියෙනවා 5 වෙනකොට එහා එකවර යන්න පාසලක් තියෙනවා. මේක 4 දිනක් එකවර යන්න. ඔව්. දැන් කවුරු එනවා නම් කෝකට පොඩ්ඩක් ඉඩ දෙන්නේ කොහොමද? ඔව්. මේ පාලමට එන්න ඕනේ හේතුව මේක ඉතින් බයන්න ගන්න මොකද? ඔව් හරි. පාලමට එන්න ඕනේ හේතුව මෙන්න මේ වීව් එක බලන්න. දියල්ලේ මෙන්න මේ වීව් එක මේ විදිහට බලන්න. උඩ වීවින් ප්ලැට්ෆෝම් එකක් තියෙනකොට මේ වතුර තියෙන කාලෙට ප්‍රීමියම් කරපුවා. yes. වීවින් ප්ලැට්ෆෝම් එක තිබ්බට වතුර තියෙන කාලෙට අතන වීව් එක ලස්සනයි තියා. කැරවැලි රිසෝට් එක මෙතනින් යන්න තියෙන්නේ ට්‍රක් එක. මේ තියෙන්නේ මෙතන තියෙනවා ඇවිදින්න ඕනේ දිය. අපි මෙතන ඉන්නේ මේ තියෙන්නේ විර්ලා ෆෝල්ස්. මේ පැත්තෙන් මෙහෙම ගිහිල්ලා මේ මෙතන යන්න පුළුවන් රිසෝට් එකට යන කෙනෙකුට. අපි යන වීවින් ප්ලැට්ෆෝම් එකට නේද? අපි ගිය පාර ආවේ ඔක්තෝබරේ නේ. එතකොටත් සාමාන්‍ය සීතලක් තිබ්බා. සෙන්ටිග්‍රේඩ් 8ට විතර ගිහින් තිබුණේ. සෙන්ටිග්‍රේඩ් 8 ඉතින් අපිට සීතල දැනුණා හොඳට නේ. මේ වටේන් තමයි ආවේ. පොඩ්ඩක් ඉතින් පරි ටිකක් තියෙනවා. ඇවිදින්නත් හොඳයි. ඒක තමයි හොඳ ෂොට් වොක් එකක් තියෙනවා. මේක හැබැයි මම මෙච්චර හොඳටම හදලා තියෙන මම හිතන්නේ රිසෝට් එකත් එක්කම ඉන්න ඉන්නේ. මටත් හිතෙනවා නේ.
හොඳයි ඉතින්. චේන්ජ් එකකට ඔයතල කරවි වැඩ කරපු මිනිස්සුන්ට පොඩ්ඩක් චේන්ජ් එකකට මේ පැත්තට ඇවිල්ලා එදහස් ඉඳලා යන්නේ. අපි ගිය පාර වෙන මෙතනින් ගියේ මේ අර wheelchair access තියෙන කෙනෙකුට මෙතෙන් එන්න පුළුවන්. අන්න අර අපි අර පල්ලෙහා පඩිපෙළ වලට හැරුණු පාර නෙවෙයි. ඒක කෙලින් තාර පාර දිගේ ආවන wheelchair එකක ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් pram එකක් තියෙන කෙනෙකුට බබාලත් එක්ක ඇවිල්ලා weaving platform එක විතරක් බලලා යන්න පුළුවන්. මේ වටේ අන්න අර පාලම මිස් කරලා මේ පඩිපෙළ මිස් කරලා අතෙන් එන්න පුළුවන්. ලොකු දිය පාරක් නම් පේන්නේ නෑ අද ඒ වුණාට ඉතින් ලොකු දිය පාරක් යනකොට හරි ලස්සනයි. Beadle Falls මේ පැත්තේ තියෙන ඉතින් ලස්සනම ෆෝල් එකක්. පින්නකොත් ෂේප් එකේ වැටීගෙන යනවා. අපි මෙතනින් පඩිපෙළ ගත්තේ නෑ. රෑම්ප් එක යනවා. මොකද ෆොරස්ට් එකේ ලස්සන බලන්නත් ඕන වුණා. ඒකේ ඇතුලේ ලස්සන ෆොරස්ට් ටෝක් එකක් තියෙන්නේ. ප්ලස් ඉතින් ප්‍රෑම් එකක් අරන් යන කෙනෙක්ට. ඇවිදින්න පඩිපෙළ නගින්න ටිකක් අමාරු කෙනෙකුට වුණත් එන්න පුළුවන් මේ පැත්තේ. බානම ගස් පාට හොඳ ග්‍රීනරි එකක් තියෙනවා මේ පැත්තේනේ. ඉතින් ඉතින් අපි වතු ගානේම තමයි. ඒ වෙනාට දැන් අවුරුදු 10ක් 12ක විතර ඉඳලා මිස් වෙලා තියෙන්නේ. ඉතින් කාලයක් ටිකක් එහෙම වුණාම ආපහු මේ වගේ දෙයක් දකින්නකොට එහෙම හරිම ඉතින් මතකට යන දේවල් ගොඩක්. මොකද කරන්නේ? අපේ ඇඩ්වෙන්චර් එක මේ විදිහට අපි නිමා කරනවා Beadle Falls වලින්. දවස් 5ක්ම අපි එක දිගට කැම්පින් කරා. හරි ෂෝක් ඉතින් විනෝදයි. ඇඩ්වෙන්චර්ස් තිබ්බා. බය හිතුණු තැන් තිබුණා. අමාරුයි තමයි ගොඩක් දේවල්. සමහර දේවල් වලට ටිකක් වෙලා ගියා. ඉතින් ඒ වුණාට මේ දේවල් අපි කොහොම හරි වර්ක්අවුට් කරගෙන කවුලක් විදිහට පුළුවන් විදිහට වැඩේ කරා. ඉතින් දවස් 5ක් ගිහලා අද හරිම සන්තෝෂයි. ඉතින් ඒ දවස් 5 ගැන අපු හැරලා බලනකොට හරි එහෙනම් ජය බලාගෙන ඉන්න ඔයගලන්ට හැමෝටම මම කියන්නේ. සුබ දවසක්. හරි.